අන්ධකාරය විශ්වයේ රජෙන සමයක යක්ෂ ගෝත්‍රයට අයත් නිවුන් සහෝදරවරුන් දෙදෙනෙකු උපන්නා. ඔවුන්ට නම් තැබුණේ රම්බ සහ කරම්බ යනුවෙන්. ඔවුන් දෙදෙනාගේ මෑණියන් වූ දානු තම පුතුන් දෙදෙනාට විශ්වය දිනන ශක්තිය සොයා යාමේ මාර්ගය කියා දුන්නා. කුඩා කාලයේ සිටම තම මව පෙන්වූ මග ඔස්සේ ගමන් කළ රම්බ සහ කරම්බ දෙවියන් සතුටු කිරීම උදෙසා තපස් රැකීමක නිරත වුණා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වුණේ ගිනි දෙවියන් සතුටු කරමින් මහා දේව ශක්තියක් වරයක් ලෙස ලබා ගැනීමයි. මේ තපස දෙවිවරුන්ට කොයිතරම් බලපෑවාද කියනවා නම් රම්බ සහ කරම්බගේ මේ තපස බිඳ දමන්න ඉන්ද්‍ර දෙවියන් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කළා. පසුව ඉන්ද්‍ර දෙවියන් කරම්බ සමග මහා සංග්‍රාමයකට පැටළුණු අතර එහිදී ඉන්ද්‍ර දෙවියන් අතින් කරම්බ ඝාතනය වුණා. ඒත් සමගම කරම්බගේ තපස් යාගය අවසන් වුණා. නමුත් රම්බ පැමිණි සියලු බාධක ජයගනිමින් කටුක තපස අවසන් කර ගිනි දෙවියන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත් වුණා. අග්නි දෙවියෝ රම්බට වරයක් ලබා දුන්නා අති විශේෂ පුත්‍රයෙක් බිහි කරන්නට. ඒ පුත්‍රයා මතු දිනකදී තුන් ලෝකයම පාලනය කළ හැකි ශක්තියකින් උපත ලබන බව අග්නි දෙවියන් සඳහන් කළා. ඔබේ පුත්‍රයා මහ බල සම්පන්න යක්ෂයෙක් වේ. මේ මගේ වචනයයි, මේ මගේ වරයයි. ඔය අතරේ තමයි රම්බගේ ගමන් මග සොඳුරු ප්‍රේමයක් සොයා ගමන් අරඹන්නේ. රම්බට මහවනයේදී මහේෂී නම් අසුරිය හමුවන්නේ රම්බගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්. මම ඔයාට ආදරෙයි. මමත් ඔයාට ආදරෙයි. නමුත් මහේෂිගේ සහ රම්බගේ ප්‍රේමයට ඇතැම් අසුරයින්ගෙන් විරෝධය පළ වුණා. ඔවුන් සිතුවේ මහේෂී ඔවුන්ගේ වෙන්න කියලා. ක්‍රෝධයෙන් පිස්සු වැටුණු අසුරයෝ රම්බට යුද්ධයක් සඳහා ඇරවුම් කළා. ඒ සටන මහා භයංකාර සටනක් වුණේ ජයග්‍රහණය කාටද කියන කාරණය තීරණය කිරීම අපහසු කරමින්. කොහොම වුණත් අවසානයේ රම්බ යුද භූමියේදී මිය ගියා. ඔහු සමග සටන් වැදේ අනිත් අසුරයෝ රම්බගේ සේනාව අතින් මිය ගියා. කොහොම වුණත් අවසානයේදී රම්බගේ ශරීරය දවා අලු කෙරුණා. ප්‍රේමයේ වියෝව දරාගත නොහැකි වූ මහේෂී එම ගින්නටම පැන ජීවිතය බිලි දුන්නා. නමුත් අග්නි දෙවියන් රම්බට ලබා දුන් වරය ආරම්භ වුණේ මෙතැන් සිටය. එම වරයට අනුව ඒ ගිනිදැල් තුලින්ම අලුත් අසුරයෙක් උපන්නා. ඔහු මහීෂා අසුර්. ඔහු මහා බලවන්තයි. ශක්තියෙන් කිසිදු අසුරයෙක් ඔහුට සම කළ නොහැකි. ඔහු සතු වූ අසාමාන්‍ය ශක්තිය යොදා ගනිමින් එක් අසුරයන් මරා දැමූ මහීෂ අසුරයා තමන් රජු බව ඔහුම කියාගත්තා. නමුත් ඔහු කිසිම දෙයකින් සෑහීමකට පත් වුණේ නැහැ. අඳුරු ලෝකය පාලනය කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවූ මහීෂ අසුරයා
තුන් ලෝකයම තමන්ගේ යටතට ගන්න උත්සාහ කළා. නමුත් තමන්ගේ ශක්තිය තුන් ලෝකයම පාලනය කරන්න ප්‍රමාණවත් නැති බව දැනගත්ත ඔහු පාතාල ලෝකය තුල ඊටාම දුෂ්කර තපසක් ආරම්භ කළා. මහා බ්‍රහ්මයා සතුට කරමින් තමාගේ මරණය ඉවත් කර ගැනීම මෙම තපසේ ප්‍රමුඛ අරමුණයි. අන්ධකාරය සහ ගිනිතැල් මැදින් මහේෂ ඇරඹි මේ තපස් යාගය යුග ගණනාවක් පැවතුණා. අවසානයේදී මේ අසීරු තපස් රැකීම ගැන සතුටු වූ මහා බ්‍රහ්මයා මහේෂ අසුරයා ඉදිරියේ දර්ශනය වුණා. එහිදී මහේෂ අසුරයා මහා බ්‍රහ්මයාගෙන් ඉල්ලා සිටියා තමන්ගේ මරණය ඉවත් කරන ලෙස. මහා බ්‍රහ්මයාණෙනි, මා ඔබ සතුටු කරන්නට ඔබ වෙනුවෙන් යුග ගණනක් දුෂ්කර තපස් යාගයක නිරත වුණා. දැන් මාහට මා ඉල්ලන වරය ලබා දෙනු මැනවේ. මාගේ මරණය සදාකාලීනව ඉවත් කරනු මැනවේ. මහේෂ අසුරයාගේ මෙම ඉල්ලීමට මහා බ්‍රහ්මයා එකඟ වුණේ නැහැ. ලෝක පාලන නීතියට අනුව එම වරය ඔබට ලබා දිය නොහැකි බව මහේෂ අසුරයාට මහා බ්‍රහ්මයා සඳහන් කළා. පසුව ක්‍රෝධයෙන් යුක්තව මහේෂ අසුරයා මහා බ්‍රහ්මයාගෙන් තවත් වරයක් ඉල්ලා සිටියා. ඒ කිසිම පිරිමියෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට තමන්ව මරා දැමීමට නොහැකි වන ලෙස වරයක් ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා මහේෂ අසුරයාට එම වරය ලබා දුන්නා. අවසානයේදී මහා බ්‍රහ්මයා මහේෂ අසුරයාට මෙලෙස සඳහන් කළා. මහේෂ අසුරය, විශ්වයේ සිටින කිසිදු පිරිමියෙකුට, කිසිදු දෙවියෙකුට, කිසිදු බ්‍රහ්මයෙකුට ඔබව මැරිය නොහැකි. නමුත් ඔබේ ඉරණම අවාසනාවන්ත වුවහොත් ඔබ මිය යන්නේ ගැහැණියෙකු අතින්. මහා බ්‍රහ්මයාගේ එම කතාව ඇසූ මහේෂ අසුරයා මහා ශබ්දයෙන් hina වුණා. එසැනින් මහේෂ අසුරයාගේ ඇස් යොමු වුණේ පෘථිවි තලය දෙසටයි. ක්‍රෝධයෙන් සහ වෛරයෙන් පිරී ගොස් සිටි අහංකාර මහේෂ අසුරයා සිය පළමු ප්‍රහාරය පෘථිවි තලයට දියත් කළා. රජවරුන්ගේ යුගය බිඳ වැටුණා. එකම අන්ධකාර ගිනි ජාලාවක් වූ පෘථිවි තලය දින කිහිපයකින් අසුරයින්ගේ රජදහනක් බවට පත් වුණා. පෘථිවියේ පාලනය අතටගත් මහේෂ අසුරයා ඉන් නොනැවතුණු අතර ඔහුගේ මීළඟ ඉලක්කය වූයේ අමරාවතියයි. ඉන්ද්‍ර දෙවියන් ඇතුළු දේව සභාවම බියෙන් වෙලී ගියා. මහා බ්‍රහ්මයන් මහේෂ අසුරයාට ලබා දුන් වරය ගැන ඉන්ද්‍ර දෙවියන් දැන සිටියා. දිව්‍යයන් සහ අසුරයින් අතර පැවති සංග්‍රාමය යුග ගණනාවක් පැවතුණා. නමුත් එහි ප්‍රතිඵලය වෙනස් වුණේ නැහැ. ඉන්ද්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය මහේෂ අසුරයාට එරෙහිව ප්‍රහාර එල්ල කළද ඉන් කිසිවකින් මහේෂ අසුරයා පරාජය කිරීමට හැකි වුණේ නැහැ. මහේෂ අසුරයාගේ ප්‍රහාර හමුවේ දේව රාජ්‍යයන් එකින් එක බිඳ වැටුණා. මිනිස් දේව ශක්ති කෙමින් හීන වීගෙන ගියා. දෙවිවරුන්ගේ අවසන් බලාපොරොත්තුව වූයේ මහා බ්‍රහ්මයායි. පරාජිත දෙවිවරුන් මහා බ්‍රහ්මයා හමුවට ගියේ ප්‍රචණ්ඩකාර මහේෂ අසුරයාගේ ප්‍රහාරයන්ට පිළියමක් සොයා ගැනීමේ අරමුණින්.
පිළියම් නොමැති වූ මහා බ්‍රහ්මයා එම දෙවිවරුන් විෂ්ණු හා ශිව දෙවියන් හමුවට රැගෙන ගියා. එහිදී පරාජිත දෙවිවරුන් විෂ්ණු දෙවියන්ට සහ ශිව දෙවියන්ට තමන්ට වූ විපත පිළිබඳ කෑගසා කියා සිටියා. නමුත් විශ්ව දෙවියන්ට සහ ශිව දෙවියන්ට මහා බ්‍රහ්මයා මහීෂ අසුරයාට ලබා දුන් වරදානය බිඳ දැමීමට හැකියාවක් ලැබුණේ නැහැ. සියලු දෙවිවරුන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණා. නමුත් එකවරම විෂ්ණු දෙවියන්ට අදහසක් පහළ වුණා. මහා බ්‍රහ්මයාගේ වරමට අනුව මහීෂ අසුරයාව කිසිදු පිරිමියෙකුට කිසිදු දෙවියෙකුට නැතහොත් කිසිදු බ්‍රහ්මයෙකුට මරා දැමිය නොහැකි. එසේනම් මහා බ්‍රහ්මයාගේ වරයට අනුව මහේෂ අසුරයා මරා දැමිය හැක්කේ ස්ත්‍රියකට පමණයි. මහේෂ අසුරයා මරා දැමිය හැකි ස්ත්‍රියක් මේ තුන් ලෝකයේ වාසය කරනවා දැයි ඉන්ද්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ගෙන් ප්‍රශ්න කළා. විෂ්ණු දෙවියන්ගේ මුහුණට සිනහවක් පහළ වුණා. ඔහු ඔහුගේ දිව්‍යමය බලයෙන් ආලෝකයක් මැව්වා. මහා බ්‍රහ්මයා සහ ශිව දෙවියන්ද එසේම කළා. ත්‍රිමූර්තිය සිදු කරන මෙම මායාව තුටු සිසු දෙවිවරුන්ද තමන්ගේ දිව්‍ය ශක්තිය යොදා ගනිමින් ආලෝකයක් මැව්වා. ඔවුන් ඒ සියලු ආලෝකයන් එක් දිශාවකට කොටු කළා. ඒ ආලෝකයෙන් මුළු ආකාශයම එළිය වී ගියේ අකුණු සැර දහසක් එකවර කඩා වැටෙනසේයි. ඒ දිව්‍ය ආලෝක අතරින් මහා බල සම්පන්න ස්ත්‍රී දිව්‍ය ශක්තියක් උපන්නා. ඇය මහා දුර්ගා මාතාවයි. ත්‍රිමූර්තිය ඇතුළු සියලු දෙවියන්ගේ ශක්තියෙන් උපත ලද දුර්ගා මාතාවට මහා බල සම්පන්න මහීෂ අසුරයා පරාජය කිරීමට හැකි වෙයිද?